ලොරි චැසි කතාවට ප්‍රධානතම හේතුව. කොහොමරි මේ විදිහට ටිකෙන් ටික ලංකාවේ අශෝක් ලේලන් වයිකින් බස් ප්‍රමාණය ඉහළ ගියත් ඒ කාලේ මෙරට බොහෝ දෙනෙක්ට අශෝක් ලේලන් කියන නම කිව්ව ගමන් මතක් වෙන්නට ගත්තේ ඔවුන්ගේ ලොරි. ඒ චැසියම භාවිතයට ගනිමින් මෙරටදී එකලස් කරන ලොරියක් බස් එකේ පෙනුම ලොරියට ගොඩක් දුරට සමාන වීමත් නිසා එය ලොරි චැසි සහිත වාහනයක් කියන මතය සමාජයේ බොහෝ දෙනෙක් අතර ඇති වෙන්නට ගත්තා. හැබැයි ඇත්තටම සිද්ධ වුණේ බස් වෙනුවෙන් නිපද වූ චැසියක් ලොරි නිෂ්පාදනය සඳහා භාවිත වෙලා එය නැවතත් බස් සඳහා යොදා ගැනීම පමණයි. වයිකින් චැසිය බස්, ලොරි, ට්‍රක්, ටිපර්, ක්‍රේන්, යුද ප්‍රවාහන රථ ඇතුළු පරවාහන රැසක් නිපදවන්න ඉතාම නම්‍යශීලීව යොදාගත හැකියි. බොහෝ විට ඒ සඳහා අවශ්‍ය වන්නේ සුදුසු බරක් දැරිය හැකි ලෙස දුනු වෙනස් කිරීම විතරයි. විශ්වසනීයත්වය සහ රළු භාවිතයට ඔරොත්තු දීමත් එහෙම නැත්නම් රිලයබිලිටි එක සහ රගඩ්නස් එක අතරින් ඉහළ බවට මේ චැසියට ලොකු පිළිගැනීමක් ලැබී තිබෙනවා. මේ ලක්ෂණ මීට ටික කාලයකට ඉහළදී ශ්‍රී ලංකා යුද හමුදා